තවත් ඕතර්ත් සාගා කතුවර වගතුග වැඩසටහනකින් ඔබ හමුවට එන මම කාන්ති තෙන්නකෝන්. අයිබෝවන්. අද අපිත් සමග එකතු වන්නේ තරුණ ගත් කතුවරියකු වන රන්තික කඩවත ආරච්චි. ප්‍රථමයෙන්ම අපේ පික්කබුක් කියන්නේ මොකක්ද? මේ පික්කබුක් අනුග්‍රහයෙන් තමයි මේ වැඩසටහන සිදු වෙන්නේ. ඉතින් ඒ ගැන මම පොඩි විස්තරයක් ඔබට කියන්නම්. මූලික වශයෙන් පික්කබුක්කේ අරමුණ වන්නේ පොත් නොකියවන අය කියවන්නන් බවට පත් කිරීමයි. ඒ වගේම පොත් කියවන්නන්ගෙන් සෑදුණු ශාඛා 25ක් පමණ ලංකාව පුරා දැනට අපි පවත්වාගෙන යනවා. ඉංග්‍රීසි මාධ්‍යයෙන්, සිංහල මාධ්‍යයෙන්, දෙමළ මාධ්‍යයෙන් වශයෙන් ශාඛා පිහිටුවා තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවෙන් ජාත්‍යන්තරයට ගිය තවත් ඉතා වැදගත් වැඩසටහනක් ලෙස පික්කබුක් හඳුන්වන්න පුළුවන්. එක් ශ්‍රී ලාංකිකයෙකුගේ සිතේ ඇතුවන සිතුවිල්ලක පළදැරීමක් තමයි පික්කබුක් කියන්නේ. දැනට ශ්‍රී ලංකාව, ඉන්දියාව, සිංගප්පූරුව හා එක්සත් රාජධානී යන රටවල පික්කබුක් ශාඛා පිහිටුවා තිබෙනවා. ඒ වගේම ජාත්‍යන්තර වශයෙන්ුත් සමාජික සංඛ්‍යාව 1200ක් පමණ මේ කොවිඩ් වසංගතයේ තිබෙද්දිත් අපිත් එක්ක එකතු වී තිබීම පික්කබුක් අපිට ලොකු ආඩම්බරයක්. ඉතින් අදිෂ්ඨානශීලීව ඉදිරියට යන්න තවත් අපිට ලැබුණු ධනාත්මකව හිතන්න අපිට ලබා දුන් වේදිකාවක් තමයි තව අලුත් වේදිකාවක් තමයි පික්කබුක් කියන්නේ. ඉතින් අපේ ශාඛාවක ප්‍රධාන වශයෙන් කෙරෙන ප්‍රධාන කාර්යය තමයි පොතක් කියවලා ඒ පොත සාරාංශගත කරලා සමාජිකයින් ඉදිරියේ ඉදිරිපත් කිරීම. අපි එහෙම ඉදිරිපත් කරනකොට ඒ පොත කියවන්න අනිත් සමාජිකයින්ට උනන්දුවක් ඇති වෙන විදිහට තමයි කරන්නේ. කියවීමේ උත්තේජනයක් ඇති වෙන්නේ. එතකොට කතුවරයාගේ පැත්තෙන් බැලුවොත් පොත විකිනෙනවා. අපේ පැත්තෙන් බැලුවොත් අපි විශාල පොත් සංඛ්‍යාවක දැනුම එකතු කර ගන්නවා. ඉතින් ඒ තමයි පික්කබුක් ගැන මට කියන්න තියෙන්නේ. පික්කබුක් කියන්නේ ජීවිතයට අත්වැලක්, කියවීමට උත්තේජනයක්. දැන් අපි බලමු අද අපේ සමග එකතු වන කතුවරයා. අද අපිත් සමග එකතු වන්නේ රන්දික කඩවත ආරච්චි. පික්කබුක් වෙනුවෙන් ඉතාමත් ගෞරවයෙන් රන්දික මම ඔබව පිළිගන්නවා. අයිබෝවන්. අයිබෝවන්. ඉතින් අපි මීට කලින් මුණ ගැහිලා තියෙන්නේ ඔබගේ පොත් වලින් තමයි. මේ පොත්වල තියෙන චරිත, ඔය පොත්වලට ගේන අදහස්, ඒවා පරිශීලනය කිරීමෙන් ඔබ ගැන මට යම් කිසි අදහසක් තියෙනවා. මම ඔබව අඳුරගෙන තියෙන්නේ තරමක් හිමින් නිහඬ ගමනක් යන ඒ ගමන ස්ථීර දැක්මකින් ඉදිරියට යන තරුණයෙක් හැටියට. ඉතින් මේ අදිෂ්ඨානශීලීව ඉදිරියට යන තරුණයාගේ ග්‍රන්ථකරණේ පටන් ගැනීම කොතනද? ඔබගේ මුල ආරම්භය අපි සමග බෙදා ගන්න. ග්‍රන්ථකරණේ මුලින්ම මට මේ අවස්ථාව ලබා දුන්න කෙන පික්කබුක් වැඩසටහන ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම මේ මුලින්ම කියන්නේ මම පොඩි කාලේ ඉඳලා මුලින්ම අපි කියවන්නනේ උරුදු වෙන්නේ. මම හිතන්නේ හැමෝම ලියන හැම කෙනෙක්ම මුලින්ම පටන් ගන්න කියවන්න. පොඩි කාලේ ඉඳලම ගොඩාක් ආසාවෙන් තමයි කියවන්න දුන්නේ. මට තාම මතකයි මම මුලින්ම අදට මතක හිටින නවකතාව තමයි මේ කුලසේන පොන්සේක මහත්තයාගේ සෝමපුර වීරයෝ නවකතාවයි කල්ලන්දුවේ මුතුකොල්ලේ. මගේ මේ හොඳම මිතුරියකට ආගේ මේ නෑදෑ හිතවතෙක්ගෙන් ලැබෙන උපන්දිනයකට තෑග්ගා. ඒ පොත තමයි මට මුලින්ම හම්බ වෙන්නේ නවකතාවක් විදිහට කියන නවකතාවක් විදිහට කියවන සෝමපුර වීරයෝ කල්ලන්දුවේ මුතුකොල්ලේ. ඊට පස්සේ මේ පොත් දෙක කියවීමත් එක්ක පොඩි කාලේ ඉඳලා හම්බ වෙන හැම එකක්ම කියවනවා. ඒ කියන්නේ පත්තර පිටුවක් හම්බුනත් කියවනවා. එන්නේ පුරුද්දක් තමයි තිබුණේ. අර නවකතා දෙකේ හම්බුනාට පස්සේ තමයි වැඩිපුරම කියවන්න පුරුදුනේ. ඊට පස්සේ වැඩි හරිය පුරුදුනේ මේ පරිවර්තන කියවන්න. පී.බී. සේනානායක මහත්මයාගේ වික්‍රම කතා, ටියු දූපදේ අභිරහස, ධවල කන්දේ අභිරහස, කොරල් දූපද වගේ ඒ වගේ පොත් තමයි වැඩිපුරම කියුවේ. ඊට පස්සේ ෂර්ලොක් හෝම්ස් පොත් කියවන්න පටන් ගත්තා. ෂර්ලොක් හෝම්ස් පොත් වල තිබුණේ ඇබ්බැහියක් මම හිතන්නේ අදට ගොඩක් අයටත් තියෙන ෂර්ලොක් හෝම්ස් පොත් වලට ඇබ්බැහියක්නේ. ඊට පස්සේ පහු කාලේනෝ මම පුස්තකාලයකට දුන්නා. පුස්තකාලයකට දුන්න පස්සේ තමයි ජයසේන ජයකොඩි මහත්මයාගේ පිච්චමල නවකතාව කියවන්නම් මම. පිච්චමල නවකතාවත් එක්ක මේ මම හිතන්නේ ඒක ටර්නින් පොයින්ට් එකක් වුණා ජීවිතේ.
පිච්ච මරණ කතාව. ඊට පස්සේ තමයි මේ කියවන එක හරහා ලියන්න ඕනේ කියන එක පුරුදුනේ. මුලින්ම ඒ දවස්වල Facebook එකට තමයි මුලින්ම ලියන්න ගත්තේ. ඒ කියන්නේ සාමාන්‍ය පොඩි කවි තමයි මම ලියන්නේ ඉස්සර. ඒ නිකන් කම්මැලිකමට ලියන දේවල් කවි ඔය පොඩි පොඩි කවි ලියනවා. එන්න එහෙම ලියන්න පටන් අරගෙන තමයි මුලින්ම මේ නවකතාවක් ලියන්න පුළුවන්. නවකතාවක් කියන්නේ ඒකත් Facebook එක තමයි මම මාධ්‍ය කරගත්තේ. ඒකත් කියන්නේ ලියලා අතින් ලියපු නවකතාවක් නෙමෙයි ෆෝන් එකෙන් ටයිප් කරපු නවකතාවක්. මම රත්තා කියලා නවකතාවක් පටන් ගත්ත 2017 මට මතක විදිහට 2017 අවුරුද්දේ 2017 අවුරුද්දේ කතාවට ගොඩක් අය කැමති වුණා. මම ඒක මගේ ෆ්‍රෙන්ඩ්ස් ඔන්ලි විතරයි මේ දාලා කියන්නේ ෆ්‍රෙන්ඩ් මගේ මුණු පොතේ මිතුරන්ට පමණක් සීමා කරලා ඉපදා ඒක ලියනකම් ගොඩක් අය බලාපොරොත්තු වෙමින් හිටියා මේ කතාව දැන් කවද්ද දාන්නේ. සාමාන්‍යයෙන් මම කතාවකට කොටසක් ලියන්න ලොකු කාලයක් ගන්නවා. අද දානවද හෙට දානවද කියලා ගොඩක් අය අහුවා. ඒ එක්කම තමයි කතාව ලියන්න පුරුදු වුනේ. ඊට පස්සේ එහෙම Facebook එක කරහා පොත් කියන්නේ කතා දෙකක් ලිව්වා. මුලින්ම රත්තා කියලා දෙවෙනියට පේලි ගෙවල් කියන නවකතාවක් මම ලිව්වා. තුන්වෙනියට මම පටන් ගත්තා පිරිනිවන් කඳු පාමුලින් කියලා නවකතාවක්. ඒක ගොඩක් කියන්නේ පාඨකයෝ අතරට ගියා කියන්නේ Facebook එක කරහා. ඊට පස්සේ ගොඩක් අය කිව්වා මේක මුද්‍රිත පොතක් කරා නම් ගොඩක් වුණා. ඒ දවස්වල මට ඇත්තටම හීනයක් වුණා පොතක් කරන්න කියලා. ඒත් අර මුල්ම නවකතාව දෙක ගැන මට ලොකු විශ්වාසයක් තිබුණේ නැහැ. ඒ පිරිනුවන් කඳු පාමුලින් ගලා යන විදිහත් එක්ක ඒකට පුදුම විදිහට පාඨකයන්ගේ ආකර්ෂණයක් හම්බුණා. ඊට පස්සේ තමයි කතාව ලියලා ඉවරනාට පස්සේ පිරිනුවන් කඳු පාමුලින් මුද්‍රණය කරනවා කියලා තීරණය කළේ. ඇත්තටම පිරිනුවන් කඳු පාමුලින් මුද්‍රණය කරන්න හේතු වුණේ ගොඩක් පාඨකයන්ගේ තිබුණ ඒ කියන්නේ ඒ කතාවට තිබ්බ කැමැත්ත. කතාවට තිබ්බ කැමැත්ත කියන්නේ ඒක වෙනස් කතාවක්. හැමෝම කියනවා ඒක මුහුණු පොතට සීමා වෙච්ච කතාවක් නැතුව පොතකට ආපු කතාවක් වුණා නම් ගොඩක් හොඳයි කියලා. අද වෙනකොට පොත මුද්‍රණය සම්පූර්ණයෙන් ඉවර වෙලා තියෙනවා. ඇත්තටම ගොඩක් සතුටුයි ඒ ගැන. එහෙම තමයි ලියන්න පටන් ගත්තේ මුලින්ම. පළවෙනි පොත මුද්‍රණය වුණේ ඒ ආකාරයට තමයි. ඔව් බොහොම ස්තුතියි. දැන් මේ පොතේ නමම ටිකක් අමුතුයි. සහස්‍රංශි ටිකක් මේකේ තේරුම එකපාරට අපි වගේ අයට තේරෙන්නේ නැහැ. ඒකම මේ පොත ගැන කතා කරොත් මේ පොතේ පිට කවරය ගැනත් මම කතා කරන්න ඕන. මම කියන්නේ මේ පොතට ලොකු වටිනාකමකුත් මේ පිට කවරයෙන් ලැබිලා තියෙනවා ඔබට. ඒක ඔබේ වාසනාවක් කියලා මම හිතනවා කතුවරයෙක් හැටියට. ඉතින් මේ පොතේ නමයි මේකේ ගැන අන්තර්ගතය ගැනයි පොඩි මේ නමයි කතාවයි සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක වගේ හැඟීමක් විස්තරයක් අපිට කියන්න පුළුවන්. සහස්‍රංශීත් මම මුලින්ම ලිව්වේ මේ මුණු පොතට. ඒක බිසෝ කියන නමින් තමයි මම මුණු පොතට ලිව්වේ සහස්‍රංශී. ඊට පස්සේ ඔය රීඩින් ප්ලැනට් ආයතනයේ මගින් මට මේ සහස්‍රංශී පොත මුද්‍රණය කරන්න කියලා යාළගෙන් ආරාධනාවක් හම්බුණා. ඊට පස්සේ තමයි මම මුණු පොතේ කතාව නැවතුවේ. ඒතකොට බිසෝ කියන නමින් තමයි මුලින්ම කතාව ගලාගෙන ගියේ. ඊට පස්සේ සහස්‍රංශී පොත මුද්‍රණය කරන්න තීරණය කරාට පස්සේ රීඩින් ප්ලැනට් ආයතනයේ නදීර අක්කා කිව්වා මල්ලි අපි මේකට ඇත්තටම දැන් බිසෝ කියන නම සාමාන්‍යයෙන් කොමන් වන්නේ ඒක ගන්න. බිසෝ කියන නම හැමතැනම වගේ තියෙන හින්දා අපි උකට වෙනස් නමක් දාමු කියලා. ඊට පස්සේ තමයි මේ කතාව ලියලා ඉවර කරලා කතාවේ සම්පූර්ණ අර්ථයක් එක්ක අරගෙන තමයි සහස්‍රංශී කියන නම දැම්මේ. ඒකට අපේ කරවිල පඤ්ඤාදස්සී මගේ කල්යාණ මිත්‍ර හාමුදුරුවෝ බොහෝම උදව් උපකාර කරා නමක් හොයාගන්න. ඒකට සහස්‍රංශී කියන්නේ සහසක් රැස් ඇත්තා. ඒ කියන්නේ ඉර කියන නමින් තමයි හඳුන්වන්නේ. කියන්නේ කතාවේ සම්පූර්ණ අර්ථය අධර්මයේ පරාජය වෙලා ධර්මයේ ජය ගන්නවා කියන එක. සාමාන්‍යයෙන් ආලෝකය කියන්නේ ඉරනේ. ඒ කියන්නේ ලෝකෙම එළිය කරන්නේ ඉරනේ. ඒ කියන්නේ ධර්මය සමාන වෙන්නේ ඉරට. ඒ හින්දා තමයි සහසක් රැස්ලා සහස්‍රංශී කියන නම අපි පොතේ ඉන්නේකට පොතේ කවරේ ගැන කතා කරොත් පොතේ කවරේ ගැන විශාල මේ නදීරක්කයි මමයි කතා කරලා පොතට ඇත්තටම දැන් විකුම්ට ඉදිරිපත් කරාම කවරේ අපි කවර තුනක් දුන්නා. විකුම්ට තනි අදහසක් ඇවිල්ලා තිබුණ නැහැ මෙන්න මෙහෙම කරන්න ඕන කියලා. ඒ කියන්නේ අපිට අපි හිතපු අදහසක් කවරේට ඇවිල්ලා තිබුණේ නැහැ.
ඇත්තම එකකට ඇවිල්ලා ඒ කවර තුනෙන් දෙකකට අපි කවුරුම කැමති නැහැ එකකට අවසානයේ අපිට පොත මුද්‍රණය කරගන්නත් හොඳ මේ කවරේ අපි තීරණය කරලා දාන්න. ඊට පස්සේ පොත මුද්‍රණය කරා. පොත මුද්‍රණය කළා පොතේ කප්ටවත්සන ගන්න ආපු දවස් තමයි නදීරක් කිව්වේ පොත අතට ගත්තට පස්සේ ආ මට බණියද දන්නේ නැහැ කියලා කිව්වා. මම කොහේ කියලා නෑ මම තනි තීරණයක් ගත්තා කියලා කිව්වා පොත සම්බන්ධයෙන්. ඊට පස්සේ වහම පොතේ කවරේට ඇත්තටම අපි කාන්තාවගේ රූපයක් දාලා තිබුණේ. ඇයි කාන්තාවගේ රූපේ සම්පූර්ණයෙන්ම අයින් කළා ඒ කළු පාට කවරයක් එක්ක සහස්‍රාංශය කියන නම විතරක් යොදලා දෙන්න. ඇත්තටම ඒ වෙලේ මට ඇත්තටම පුදුම සතුටක් තමයි පොතේ කවරට යන්න ඕනේ හොඳම අදහස යාගෙන් ආවා කියන එක. ඒකට ඇත්තටම විශේෂයෙන්ම ස්තුති කරන්න ඕන නදීරකට යාගේ තනි තීරණේ වුණා පොතට කරපු සාධාරණ තීරණයක් ගත්තේ යා කියලා මට හිතෙනවා. ඔව් මම මේ කතා මුකුත් මම දැනගෙන හිටියේ නෑනේ. මේ කියන තුරු මම මේ ගැන හිතියේ නෑ. උනාට මට මේ පොත කියවන්නත් කලින් අතට ගත්ත ගමන්ම පළවෙනියෙන්ම මේ උනේ හිත ගියේ මේ පිට කවරේට. මං හිතුවා මේ පොත විදිහම මේක හරිය ගැඹීරකමක් මේ තියෙයි කියලා කතාවේ ඇත්තට මේ වගේම තමයි. ඉතින් මේ පොත පේනවා දැන් හරිම ගැඹීරයි මේ පිට කවරේ. ඉතින් මගෙන් ඊළඟට මට වාගෙන් අහන්න තියෙන මේ පොතේ අන්තර්ගතය ගැන මේ බොහෝ අතීතයට යෑමක්. දැන් ඔයා රන්දික ඉපදිලාවත් නැති කාලෙක කතාවක් මේක. බස් වාර වෙනස්, ගති පැවතුම් වෙනස්. ඔබ නිකන් හරි අමාරු කාර්යයක් මේක කරන්න. ගොඩාක් රිසර්ච් කරන්න ඇති. නැත්නම් මට ලොකු ගවේෂණයක් කෙරුවේ නැත්නම් මේ පොත බිහි වෙන්නේ නැහැ. මේක උඩින් අත ගාපු දෙයක් නෙමෙයි. නිකන් පොළඳ ප්‍රේම කතාවක් නෙමෙයි. මේ පොත ඇතුලේ ආදරය, විරහව හැම දෙයක්ම තියෙනවා. ඒ හැම දෙයක්ම තිබුණත් මේක හරිම බැරෑරුම් කාර්යයක් කරලා තියෙන්නේ. විශ්වාසය, යంత్ర මන්ත්‍ර, ගුරුකම් මේවා ගැන විස්තර කරනවා. ඉතින් ඒවත් උඩින් අතපත ගාලා නෙමෙයි වා තියෙන්නේ. ඒකත් හුඟක් ගැඹුරට ගිහිල්ලා කියනවා. ඉතින් මේක මේ විදිහ කරන්න මේ ඔයා හොයාගෙන යෑම. ඒක ගැන කියන්න මේ කතා වස්තුවයි ඔයයි මේක හොයාගෙන යෑමයි වගේ අත්දැකීම. මෙහෙමයි. කතාව මුලින්ම ලියවෙන්නේ මෙහෙමයි. අපේ මාමා කෙනෙක් ඉන්නවා. ඇත්තටම එයා දැන් ගොඩක් වයසයි. ඒගොල්ලෝ ඒ කියන්නේ මාමලගේ අතීත හවසට අපි ගොඩක් වෙලාවට හම්බන්ද වෙලා කතා කරගෙන ඉන්නකොට ඒගොල්ලන්ගේ අතීතයේ සිද්ධ වෙච්ච කතා කියනවා අපිත් එක්ක. එතකොට එයාලගේ කාලේ, එයාලගේ තරුණ කාලේ, එයාලා කවිමඩු එයාලා හොඳ කවිකාරයෝ, හිටවන කවි කියන අය. ඒගොල්ලන් ඒ කාලේ කරපුවා මගුල් මඩු හදපුවා, පෝරු හදපුවා. ඒගොල්ලෝ ඒ කාලේ මේ කරපු සුන්දර දේවල් කියනවා. සුන්දර දේවල් කියන අවස්ථාවක එක අවස්ථාවක එක මේ කියනවා සර්පවෙද්ද මහත්තයෙක් ගැන. සර්පවෙද්ද මහත්මයෙක්ගේ සිද්ධ වෙච්ච කතාවක් තමයි මේ මම කියනවා ඔය එක්තරාසව කතාවට අන්තර්ගත වෙන මම හිතන්නේ මූලික වෙන්න හේතුව ඒ කතාව පලාපොළඟ කියන සර්පයා දෂ්ට කරාම ඒක ඒ කියන්නේ මාමලයි ගමේ කෙනෙක්ට දෂ්ට කරලා තියෙනවා. ඒ කාලේ ප්‍රසිද්ධ වෙද මහත්තයෙක් ඉඳලා තියෙනවා. ඒ වෙද මහත්තයා කියලා තියෙනවා ඒ සර්පයා දෂ්ට කරපු ස්ථානයට ගිහිල්ලා රෝගියාව ගෙදරට ගෙනාවට පස්සේ තව 4 දිනක් එක්ක ගිහිල්ලා සර්පයා දෂ්ට කරපු ස්ථානට ගිහිල්ලා ඒ දවස්වල තියෙනවා මාගල කියලා පැදුරක්. ඒ වගේ පැදුරක් කරේ තියාගෙන එයා මැරුණා කියලා කෑ ගහගෙන ගෙදරට එන්න කියලා. එතකොට විෂ බසින ක්‍රමයක් කියන කෙම් ක්‍රමයක් ඒ කාලේ තිබිලා තියෙනවා කියලා. ඊට පස්සේ ඔය කතාවට ගොඩාක් හිතට දැනුණා. ඒ කතාව දැනුණාට පස්සේ මං හිතුවා දැන් ඇත්තට මේ කාලේ මේ වගේ දේවල් සිද්ධ වෙලා තියෙනවනේ. ඒක කට කතාවකින් පස්සෙట్లా හරි මොකකින් හරි එන්න ජනප්‍රවාදයකින් හරි එන්න හැම දේවල් සිද්ධ වෙලා තියෙනවා. ඊට පස්සේ මම සමහර කතා ඒ සම්බන්ධව ගොඩක් පොත් බැලුවා. පොත් බලලා හිටන් ඒ යන්ත්‍රම අපේ ගෙදර තාත්තා පාවිච්චි කර තාත්තට වගේ හම්බෙලා දෙන පරණ ඒ කියන්නේ ඒක මන්ත්‍ර කියන්නේ ඒකේ තියෙන ඔය සමහර බඩේ කැක්කුමට ඔළුවේ කැක්කුමට එම් කියන පොඩි මන්ත්‍ර පොතක් තිබුණා. ඒ මන්ත්‍ර පොතේ තියෙනවා එක එක ණයට කෑවට පොළඟ කෑවට කියලා එක එක විෂ වලට දාලා යන්ත්‍ර ඒ කියන්නේ යන්ත්‍රات එක්ක තියෙන කවියක්. ඒ බෙහෙත තියෙන්නේ කවියකින්. ඒක හරියම මේ හරියම රසවත් මට හිතෙනවා. ඒ කියන්නේ බෙහෙත ගැන දැනන දුනාට බෙහෙත කියලා තියෙන්නේ කවියකින්. මම මේ පොතේ එක තැනක ඒ කවියක් දාලා තියෙනවා. ඒ කවියකින් තමයි ගලාගෙන යන්නේ. මම හිතුවා එතකොට
මේ සර්ප වේදත් එක්ක යంత్ర මන්ත්‍රෙත් එක්ක ඒ කාලේ මිනිස්සු කොච්චර ඇත්තටම දැන් බුදුදහම තිබුණාට මිත්‍යාවත් එක්කත් මිනිස්සු බැඳලා තිබුණාට මිත්‍යාව කිව්වට ඒවා මිනිසුන්ගේ ජීවිතات එක්ක පුදුම විදිහට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ සම්බන්ධ වෙච්ච ජීවිතات එක්ක ගලාගෙන ගිහ කොච්චර කතා තියෙනවද? ඊට පස්සේ තමයි මම ඔය බිසෝ කියන චරිතය එක්තෙන්ට ගෙනාවේ. බිසෝ කියන චරිතය මම ඇත්තටම හිතින් මවගත් චරිතයක්. ඒ චරිතය අර ජනප්‍රවාදයට එක්ක ආපු කතාත් එක්ක ගොනු කරලා තමයි මං හිතන්නේ බිසෝට පණක් දුන්නේ. බිසෝ ඇවිදගෙන යද්දී වටේ තිබ්බ සත්‍ය කතා ටික තමයි බිසෝ වටේ ගෙතුනේ කියලා මට හිතෙනවා. ඒ වගේම අර ඒ දවස්වල මම අහලා තියෙනවා හාමුදුරු කෙනෙක් ඉන්නතර උන්වහන්සේගේ නම මට නැහැ. කෝච්චිය නවත්තලා තියෙනවා යంత్ర මන්ත්‍ර වලින්. ඒ හාමුදුරුවන්ගේ කතාවක් මට මේ වෙලාවේ ආවා. ඒ කියන්නේ ඒ හැමෝගේ තමයි කොණ්ඩදෙනිය අපි කොණ්ඩදෙනිය හාමුදුරුව මේ ඔය කෝච්චිය නවත්තලා තියෙනවා. එහෙම අවස්ථාවේ ඒ කොණ්ඩදෙනිය හාමුදුරුවන්ගේ පොතකුත් මම කියවලා තියෙනවා. ඒ පොතේ එක තැනක තියෙනවා චන්ද්‍රිකා බණ්ඩාරනායක මම හිතන්නේ මැතිණිය කියලා සඳහන් කරලා තිබුණේ චන්ද්‍රිකා මැතිණිය. එතුමිය ජනාධිපති වෙනවා කියලාත් ඒ කියන්නේ හාමුදුරුවෝ කියලා තියෙනවා එක තැනක. ඒ හින්දා මං හිතුවා දැන් ජනාධිපති කියන්නේ කවුරු හරි රජෙක්පත් වෙන එකක් පවා කියන්න තරම් ඒ දවස්වල මේ යంత్ర මන්ත්‍ර වලට පුළුවන්කමක් තිබිලා තියෙනවනේ. පිළිගන්නවද නැද්ද කියන එක නෙමෙයි ජනප්‍රවාදයේ එනවනේ කතාව. ඒකට ඒ කතා ටික ඔක්කොම එකතු කරලා බිසෝ කියන චරිතය එකතු කරලා තමයි සාහසනන්ති ගලාගෙන ගියේ. හැබැයි මට වොමනා වුණා කොයි මොහොතකවත් හැම මොහොතකම කොයිතරම් අධර්මයේ ගලාගෙන ගියත් යම් කිසි තැනක ධර්මයේ ජය ගන්නවා කියන එක කතාවෙන් ඉතුරු කරනවා. මම ඇත්තටම පොතක් ලියද්දි දුක්ඛාන්තයට වඩා සුඛාන්තයක් දකින්න කැමතියි. ඇත්තටම මම පොතක් කියවන වෙලාව මම එක පොතක් මට හරියට මතක නැහැ ලියපු කෙනා. රයිටර් කවුද කියලා පොත නම තමයි පොත කියවලාම අවසානයේ එයා කියන්නේ හොඳ ශක්තිමත් චරිතයක් අවසානයේ බෙල්ල වල දාගෙන මේ ජීවිතේ නැති කරගන්න අවස්ථාවක් නැතරම කියුවට පස්සේ මට මහා හිස් දෙයක් තමයි දෙනුනේ. අපි පාඨකයෙක් විදිහට කියවද්දී අපි බලාපොරොත්තු වෙන්නේ පොතක් වුණාම ඒකෙන් සතුටක්. ඒකේ පොත ඉවර වුණාට පස්සේ ඒ ගැන හිතලා දුක් වෙන දෙයක් තියෙනවනම් මේ නෑ එහෙම පොත් තියෙනවා. ඒතර ඒක සාහිත්‍ය නිර්මාණ ඒ වුණාට මම හිතන්නේ මම පාඨකයෙක්ගේ පැත්තෙන් කිව්වොත් මම හිතන්නේ හොඳම දේ තමයි මේ සුඛාන්තයෙන් ඉවර වෙන එක. ඒ හින්දා අධර්මයේ කොයි වෙලාවෙ පැරදිලා ධර්මයේ ජය ගන්නවා කියන එක මට කතාව පුරාම විහිදුවන්න ඕන. ඒ හින්දා තමයි මම ශක්තිමත් හාමුදුරුවෝ තෙරුණන් වහන්සේ නමක්ගේ චරිතයක් ගත්තේ. මොකද තෙරුණන් වහන්සේගේ චරිතයට මම කොහෙදවත් අසාධාරණයක් ලක් කළේ නැහැ. උන්වහන්සේව තමයි මුළු කතාව පුරාම මම විහිදුවගෙන යන්නේ. මම හිතන්නේ මේක ඉර කියලා සමාන කරන්න වෙන්නේ මේ ස්වාමීන් වහන්සේව තමයි. ඔව් ඒ දැන් එක තැනකදී මේ පොතේ තියෙනවා ඩිංගිරාල කියලා චරිතයක්. ඩිංගිරාලට ඉන්න ඩුංගුරා කියලා ගෝලෙක්. මේ එක තැනකදී මේ බෙම්පියා කියන එක්කෙනාට අසනීපයක් වෙලා මොකක් හරි පිළිසරණක් පතාගෙන ආවහම ඩිංගිරාල බැහැ කියනවා. ඒකින්ද ඩුංගුරා කියන එක්කෙනා මෙයාට යන්ත්‍රයක් දාන්න යනවා. එතකොට මේ යන්ත්‍රේ ඇතුළට මෙයා හංගගෙන ඉඳලා බින්කුණ්ඩෙක් දානවා මේ පොතේ. බින්කුණ්ඩෙක් දාලා අර සුරේ වහලා ජීවම් කරලා අර බෙම්පිගේ අතේ තිබ්බහම ඇතුලේ බින්කුණ්ඩ නටනවා. බින්කුණ්ඩ නටනකොට අරයා හිතන්නේ මෙයාගේ මන්ත්‍ර බලයෙන් තමයි මේ යන්ත්‍රේ උඩ යන්නේ කියලා. ඊට පස්සේ පාට අල්ලලා යන්ත්‍රේ රත් කෙරුවාම බින්කුණ්ඩ මැරෙනවා. එතකොට අරයා කියනවා දැන් ඔක්කොම ලෙඩ දුක් නිවාරණයි. දැන් මේ පේනව නේද කියලා අර විශ්වාසයක් අර මනුස්සයාගේ හිතේ ලොකු විශ්වාසයක් ගොඩනගෙනවා මෙයා මේ කරන දේ. ඉතින් ඒක උපහාසයේද නැත්නම් මේ අපේ දැන් මිනිස්සුන්ගේ විශ්වාස රැවටෙන හැටි ඒව ගැන හැම දෙයක්ම නිසියාකාරව මේ සියුම් ලෙස සමාජයට එල්ල කරන උපහාසයක්ම කියන්න බෑ. ඒ දේද ඔබ කියන්නේ මේ මම හිතන දේ. ඔව් ඇත්තටම එහෙම තමයි. ඒ කියන්නේ ඒකත් ඇත්තටම සත්‍ය සිද්ධියක්. ඒ කියන්නේ සත්‍ය සිද්ධිය කියන්නේ සත්‍ය සිද්ධියනේ මේ මම රේව දෙන සත්‍ය සිද්ධිය මට අරගෙන මම කතාව ලියපුවා. ඕක ඇත්තටම මම සත්‍ය සිද්ධිය කිව්වොත් මේ ඒකත් මගේ ඥාතියෙක්ම තමයි කිව්වේ. ඉස්සර ඉඳලා තියෙනවා මේ ඔහොම ගොඩක් මේ කියන්නේ විහිළුවෙන් තහලුවෙන් ගත කරන දෙන්නේ. කියන්නේ මේ කියන්නේ වයසක පිරිමි අය දෙන්නේ.
ඒ දෙන්න කරලා දෙන දවසේ වැඩ ඉවර කරලා වෙලා ඒ දෙන්න හවසට ඉතින් රා පොට් පොල් කටක් එහෙම බොන්න යනවා. එයාලා ඒ දවස්වල ඉඳලා තිනවා දෙම් කියන්නේ දමිලා ඉන්න ලයිම් කාමර ටිකක්. ඒ ලයිම් කාමරවල තමයි මේ රාමුට්ටියක් තියෙන්නේ. දැන් මේ දෙන්නට සල්ලි නැල්ලු හවසට බොන්න ගන්න. ඒ හින්දා මේ දෙන්න කරන්නේ මේ හවසට යනවා. සාමාන්‍යයෙන් දමිලාය ඔය සත්තුන්ට වඳින දේවල් ඔය දෙවියන් සමාන පුදුම විශ්වාසයක් තියෙනවා. ඉතින් මේ දෙන්න කරන්නේ ඔය වගේ දේවල් කරන්න ගිහිල්ලා එක දවසක් මේ දැන් දමිල එක්කෙනෙක්ට හැදිලා තියෙනවා මේ අර තනිකන් දෝෂයක් වගේ බිහිවීමක් තියෙනවා. ඒත් දමිල එක්කෙනෙක් ඒ වගේ නෝනා කියලා තියෙනවා මෙන්න මෙහෙම දෙයක් කරලා දෙනවා කිව්වම හරි මට ඒක සනීප කරන්න පුළුවන් කියලා මේගොල්ලෝ යනවා. ගිහිල්ලා තමයි ඔය ඒගොල්ලෝ ගෙදරින්ම ඔය බින්ගුරෙක් අරගෙන ගිහිල්ලා යන්ත්‍රෙත් අරගෙන ගිහිල්ලා ඔය සිද්ධිය සිද්ධ කරනවා. ඒ සිද්ධිය ඇත්තටම සිද්ධ වෙච්ච දෙයක්. ඒක මම කතාවට ආරෝපණය කරගත්තා. ඇත්තටම මිනිස්සු සාමාන්‍ය සුළු දෙයකින් පවා කියන්නේ විශ්වාසයක් ගොඩනගා ගන්නවනේ. ගොඩක් මිනිස්සු මිත්‍යාවට හරි කැමතියි. මිත්‍යාව කියන දේ ඇත්තටම මේ ඉෂ්ට උනේ නැතත් මිත්‍යාව කියන දේට මිනිස්සු කැමතියි. අපි වුණත් දැන් දෙවියෝ දැකලා නැහැනේ අපි. ඒත් අපි දෙවියන්ට වඳිනවනේ. ඒ වගේ දැන් දමිළ ජනතාව ගොඩක් වෙලාවට ඒගොල්ලන්ගේ සත්තුන්ට දෙවිවරුන්ට වඳින නිසා ඒගොල්ලෝ කරන්නේ ඒගොල්ලන්ගේ අර කියන්නේ ඒගොල්ලන්ගේ දුර්වලතාවය ප්‍රයෝජන අරගෙන ඒගොල්ලන්ගේ දැන් අර දිනක අවශ්‍යතාවය දෙන්න රාපෝල් කට්ටක් බොන්නේ. ඒ වගේ එක තමයි මම කතාවට ආරෝපණය කරගත්තේ. මේ අගන යන්නේ කීයද මට ඕන වුණා හාස්‍ය රසය කියන එකක් දෙන්න. මොකද කල්පනාම නවනල රසය මං හිතන්නේ හැම වෙලෙම තියෙන්න ඕන හින්දා මේක හාස්‍ය රසය දෙන්න තමයි මම ඩුංගුරා කියන චරිතයට ඒක ආරෝපණය ආරෝපණය කරේ. මං හිතන්නේ ඒක කතාව ගලාගෙන යද්දී අර කතාවේ තියෙන කුතුහලය එක්ක අර ආදරණීය චරිත තියෙනවා විරහව තියෙනවා ඒ මැද හාස්‍ය රසයත් ආවහම මං හිතන්නේ ඒ කතාව සාර්ථක වුණා කියලා මට හිතෙනවා. මේ ගොඩක් අය ඒකට කැමති නිසා මං හිතන්නේ. ඔව්. ඉතින් ඒ වගේම තමයි හැම අවස්ථාවකම ඊට කුතුහලයෙන් ඊළඟට වෙන්නේ මොකද්ද කියන එක පාඨකයා හරි විමසිල්ලෙන් අර පොත තියන්න නැතුව කියවන්න හිතෙනවා වගේ. දැන් අවසානයට යනකොට පොතේ අවසානට යනකොට අන්තිම සිදුවීම හරියට චිත්‍රපටයක රූප රාමු පෙළක් වගේ. අර බිසෝ දැන් යනවා ඩිංගිරාලගේ ගෙදර. දැන් ඉතින් එතකොට අපිට හිතෙනවා අයියෝ මොකද දැන් වෙන්නේ මේ ඔක්කොම ඉවරයි නේද කියලා. එහෙම ගිය කට්ටිය එකපාරටම වෙනත් සිදුවීමකින් ආපහු හැරිලා පන්සලට යනවා. ඒ පන්සලට ගියාම මේ ඔක්කොම මෙච්චර කල් තිබිච්ච විවසන ඔක්කොම ඉවර වෙලා ධර්මයේ හින්දා මේ ඔක්කොම ගැටලු निराකරණය වෙනවා. ඉතින් මෙච්චර මේ පොතෙන් මූලික පරමාර්ථය කරගෙන තියෙන්නේ ඇත්තම අධර්මය හැම වෙලෙම ධර්මයට යටපත් වෙනවා කියන එක. ඔබගේ ධර්ම දැනීමත් හුඟක් උසස් තැනක තියෙනවා කියලා මම හිතනවා. ඉතින් මේ ගැනත් ඔබට මේ දැනුම ආවේ කොහෙන්ද? අන්න ඒ ගැනත් පොඩ්ඩක් කියන්න. දැන් මට ඇත්තටම සම්පූර්ණ සමස්ත කතාව මම මුලින්ම කියවනේ මට උවමනා වුණේ මේ සුඛාන්තයකින් කතාව ඉවර කරන්න. ඒ කියන්නේ ධර්මයේ ජය ගන්නවා කියන එකට. ඔය බිසෝ එක තැනකදී දැන් අවසාන තැනකදී හැරෙනවනේ. ඒතර ඩිංගිරාලගේ ගෙදරට හරි පන්සලට හරි හැරෙන අවස්ථාවේ ඩිංගිරාලගේ ගෙදරට බැරි වෙලා හරි හැරුණා නම් එන්නේ අධර්මයේ ජය ගන්න. අනිත් පැත්තට හැරුණ නිසා තමයි ධර්මයේ ජය ගන්න. මම හිතන්නේ ධර්මය කියන්නේ අපේ ජීවිතේට සම්බන්ධයෙන් පොඩි කාලේ ඉඳලම ජීවිතේ ගලාගෙන යන්නේ ධර්මයත් එක්ක. ධර්මයයි අධර්මයයි එක්ක අපේ ජීවිත ගලාගෙන යන්නේ. හොඳ හා මම කියන ධර්මයෙන් අධර්මය කියන්නේ හොඳ නරක කියන්නේ. සැප දුක පින පව ඔය හැමදේම කියන්නේ ධර්මය අධර්මය කියන එකනේ. අපිට මොකක් හරි දෙයක් වෙච්ච ගමන් අපි කියන්නේ අපේ කරපු කර්ම කියන එක. අපිට මොකක් හරි ලැබුණාම කියන්නේ අපිට ලැබිච්ච පින කියන එක. හැම වෙලෙම අපි බලාපොරොත්තු වෙන්නේ හොඳ දෙයක් ලැබුණොත් ඒකේ පින නරක දෙයක් ලැබුණොත් ඒක කරපු පව කියන එක. ඒ කියන්නේ මිනිස්සු කොච්චර දේවල් කරත් මිනිස්සු පින පව කියන විශ්වාසය තියෙනවා. මේ දේ කරොත් පිනක් මේ දේ කරොත් පවක් කියන එක. පින පව කියන දේ තමයි මම හිතන්නේ ධර්මය කියන්නේ. ඒ පිනින් පවෙන් පිනත් පවත් පින් කියන එකත් පව කියන එකත් අතහැරපු කෙනෙක්ට තමයි මම හිතන්නේ නිවන් කියන එක අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. ඒත් අපි හැමෝම තාම ජීවත් වෙන්නේ පිනත් පවත් එක්කනේ. අපි පවුන කරලා අපි පින් කරනවා. ඒ කියන්නේ අපි පින් එක්ක බැඳිලා ඉන්නේ. පින් එක්ක බැඳිලා ඉන්නවා කියන්නේ අපි තවත් අපි බැඳීමක් ඇති කරගන්නවා කියන එකනේ. ඒ හින්දා ධර්මයත් අධර්මයත් අතර යනවා. දැන් මෙතන වුණත් අපි ධර්මයේ එක්ක බැඳිලා තියෙන්නේ.
මට උවමනා වුණා දැන් මිනිස්සු කොච්චර කරත් නිවන් කියන එක අවබෝධ කරගන්න මිනිස්සු කැමති නැහැ. කියන්නේ කොච්චර දේවල් වුණත් මිනිස්සු අතහරින්න කැමති නැහැ. මිනිස්සු දුක අතහරින්න කැමති වුණාට සැප අතහරින්න මිනිස්සු කැමති නැහැ. මේ වෙලාවේ මම හිතන්නේ පොතෙනුත් මම හිතන්නේ මිනිස්සු දැන් මේක අධර්මයේ වුණා නම් මිනිස්සු අධර්මයේ වැළඳ ගන්න කැමති නැහැ. හැබැයි ධර්මයේ දින නිසා ධර්මයේ වැළඳ ගන්න කැමති. ඔව් පොඩි කාලේ ඉඳලම පොත් කියවනකොට ධර්ම පොත් ගොඩක් කියවනවා. ගොඩක් වෙලාවට බණ කතා අහනකොට බුදුහාමුදුරන්ගේ ජීවිත කතාව අහනකොට ජාතක කතා අහනකොට මේ හැම දෙයක්ම ධර්මයට ගල්ප ගන්න පුළුවන් වෙනවා. ඇත්තටම ලියන කෙනෙක්ට මුලින්ම කියවන්න ඕනේ මං හිතන්නේ බුදුහාමුදුරන්ගේ ජීවිත කතාව. බුදුහාමුදුරන්ගේ ජීවිත කතාව කියවන කෙනෙක්ට ඇත්තටම හැම දෙයක්ම ගලප ගන්න පුළුවන් කියලා මට හිතෙනවා. හැම මං ඔව් හිතන්නේ සාරාංශක කල්පලක්ෂය පෙරම් පෙරපු බුදුහාමුදුරුවෝ ගේ කතාව අපිට කතාවකට ආරෝපණය කරගන්න එකට මාර ගොඩාක් විදිහට වටිනවා කියලා. එතකොට හැම ඔව් තැනකම කතාවක් ලියද්දි ධර්මයේ හෝ අධර්මයේ ගල්ප ගන්න ඒ ජීවිත කතාව මම ආభాෂයක් කරගන්නවා කියලා මට හිතෙනවා. මගේ කතා තුනේම මම මෙතෙන් ප්‍රචාරය මම මුද්‍රණය කරලා තියෙන පොත් තුනේම තියෙන්නේ සුඛාන්තයක්. මම හිතන්නේ හැම එකෙම දිනලා තියෙන ධර්මය කියන එක. ඒ වගේම තමයි ඔබ මීට අමතරව තවත් පොත් ලියලා තියෙනවා. මේ ඒක ළමා පොතක් නවකතාවක්. එතකොට එකම ශානරයකට ඔබ කොටු වෙලා නැහැ. ඔබ මොකද හිතන්නේ කතුවරයෙක් වශයෙන් එක එක ශානර යටතේ පොත් ලියන එකද කතුවරයෙක්ගේ සාර්ථකභාවය ගෙන දෙන්නේ? එහෙම නැත්නම් එකම ශානරයකට කොටු වෙලා දැන් අපි කියමුකෝ සංචාරක ශානරය කියලා. එහෙම ලියන එකද? නෑ මම හිතනවා එකටම කොටු වෙන එක ඒක හරි අපි අපිට කරන සාධාරණයක් කියලා. පාඨකයාට කරන සාධාරණයක් කියලා මම හිතනවා. දැන් අපි නවකතාවක් කියනවා නම් ඒක ආදර කතාවක් කියනවා නම් ඒ ඊළඟ පොතත් අපි ආදර කතාවක් වුණොත් අපි ඒක පාඨකයාට කරන අසාධාරණයක් කියලා මට හිතෙනවා. මොකද සාමාන්‍යයෙන් කතාපතික ආදර කතාවක් නම් චරිත දෙක වෙනස් වුණාට ගොඩක් අවස්ථා තිද්දී කතාව එකක් වෙනවා. එතකොට අපි අර කතාවම සමහර වෙලාවට පරිසරය නම් ගම් වෙනස් වෙනවා විතරයි එකම කතාව ගලාගෙන. එතකොට පාඨකයෝ මං හිතන්නේ ඒ ගැන කියවන්න තියෙන රුචිය අඩු වෙනවා. ඊළඟ පාඨකයෝ හැම වෙලේම මං හිතන්නේ කුතුහලයකින් තියන්න ඕනේ. කුතුහලය තමයි පාඨකයන්ව අපි ලේඛකයෙක් එක්ක බැඳලා තියෙන්නේ. දැන් කතාව මුලදී කියවද්දි මේක අග කියන්නේ මොකද්ද කියලා අපිට හිතෙනවා නම් මං හිතන්නේ ඒක සාර්ථක කතාවක් වෙන්න විදිහක් නැහැ. මොකද මුලමැද සමහර වෙලාවට මුලමැද අග කියවට පස්සේ කතාවේ අන්තර්ගතය හැමදේම කියවන්න පුළුවන්. නමුත් පොතක් වෙද්දි මුල මැද අග කියවන්න නැතුව මුළු සම්පූර්ණ කතාවම කියලා පොත ගැන අර්ථයක් පාඨකයාට නම් ඒ කතාව තමයි මං හිතන්නේ සාර්ථක කතාවක් වෙන්නේ. එකම ශානරයකට කොටු වුණාම වෙන්නේ පාඨකයාට වගේම රචකයාටත් කරන අසාධාරණයක් කියලා මට හිතෙන්නේ. එතකොට දැන් පාඨකයෝ වුණත් මේ ඒ කියන්නේ එකින් එක කතා බලන්න කැමතිද? දැන් මම පාඨකයෙක් වශයෙන් මම ආදර කතාවක් කියනවා ඊළඟ පුත ආදර කතාවක් කියන්න මම කැමති නැහැ. මොකද අපිත් හොයන්නේ වෙනස් දෙයක්. වෙනස් රහක්. ඒ හින්දා මම හිතන්නේ හැම වෙලෙම පාඨකයන්ට වෙනස් රහක් දෙන්න ලේඛකයෝ දෙයට අපි බලාපොරොත්තු වෙනවා. අපි මේ බලාපොරොත්තු වෙනවා. ඔව් ඔබ දැන් අත්දැකීම් බහුල කතුවරයෙක් හැටියට නවකීන්ට දෙන්න පුළුවන් පණිවිඩයක් ඉතාමත් කෙටියෙන් කියන්න. මම නම් කියන්නේ නවකයෙක් විදිහට එනවා නම් මමත් ඇත්තටම නවකයෙක්. කියවන එක තමයි ගොඩක්ම වටින්නේ. කියවන්න පුළුවන් තරම් කියවීමම තමයි ලිවීමට හුරු කරන්නේ. එකින් එක විවිධ හම්බෙන හැමදේම කියවන්න. කියවනකොට අපිට හොයාගන්න අපිටම අනන්‍යතාවයක් බිහි කරගන්නවා. ඒ අනන්‍යතාවය එතකොට අපිට નિરાයාසයෙන්ම ලැබෙනවා. ඒ කියන්නේ මම කියන පොතක් කියවලා ඒක අනුකරණය කරනවා නෙමෙයි. පොත් ගොඩක් කියවන්න පොත ගොඩක් කියවලා තමන්ට තමන්ගේ අනන්‍යතාවයක් හදාගන්න. එතකොට මම හිතන්නේ අපි ජයග්‍රහණය කරන්න එතකොට. ඔව් මං ඔබට කලින් කිව්වා පික් බුක් එකේ අපේ කාර්යභාරය ගැන. පොත් කියවන්න මිනිසුන් පුරුදු කරවීම තමයි අපේ කාර්යභාරය. ඉතින් ඔබට මොකද පික් බුක් ගැන හිතන්නේ? පික් බුක් ගැන මොනවද කියන්න තියෙන්නේ? ඇත්තටම පික් බුක් ගණිතරහන කියන මට මේ අවස්ථාව ලබා දීම මුලින්ම මම ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ වගේම මේ වගේ අවස්ථා මම හිතන්නේ අනිත් අයට ලැබිලා නැතුව ඇති. ඒ කියන්නේ ඉස්සර අපි දැන් අපිට අපේ කාලේ කියවපු ලේඛකයෝ අපි කවදාවත්ම දැකලා නැහැ. ඒ කියන්නේ ෆොටෝ එකේ පොතේ හැපෙත් දාලා තියෙන ෆොටෝ එකකින් විතරනේ අපි ලේඛකයන්ව දකින්නේ.
අපි කතාව කියවනවා ලේඛකගේ නම මතක තියාගන්නවා එච්චරයි. නැත්තම් මේ වගේ වැඩසටහන මාටින් වික්‍රමසිංහ මහත්තයා, ජයසේන ජයකොඩි මහත්තයා, කුලසේන පොන්සේකා මහත්මයා වගේ අයට ඒ දවස්වල දැන් අපිට තිබුණා නම් අපි කියන්නේ පාඨක විදිහට කොච්චර අවස්ථාවක් ලැබෙනවද? දැන් පික්ක බුක් මගින් කරන්නේ පොත නෙමේ ලේඛකයව පාඨකයට හම්බෙන්නේ. ඒක කොයිතරම් ලොකු අවස්ථාවක්ද කියලා මට හිතෙනවා. ඒ වගේ අවස්ථා එදාට තිබුණා නම් මීට වඩා ලේඛකයෝ ලංකාවෙන් බිහි වෙයි කියලා මට හිතෙනවා. මොකද අපිට අද තිබුණා ඒ දවස්වල තියෙන පොත කියවලා පොත තියනවා විතරයි. කවදාවත් අපි ලේඛකයෙක් කතා කරත් නෑ, ලේඛකයා දැකලා නෑ. නමුත් මේ පික්ක බුක් කියන්නේ මං හිතන්නේ අලුතෙන් එන අයට කෙද්දිමක් කියලා තමයි මට හිතෙන්නේ. ඔව් ලොකු අත්දැකලා. ඉතින් බොහොම ස්තුතියි. අද ඊටාම සාරවත් සාකච්ඡාවකට මාත් එක්ක සහභාගී වුණාට ඔබට අනේක වාරයක් ස්තුතියි. ඒ වගේම පික්ක බුක් වෙනුවෙන් ඔබට ස්තුතිවන්ත වෙනවා මේ වැඩසටහනට සහභාගී වුණාට. ඔබගේ ඉදිරි කාර්ය කටයුතු ඊටමත් සාර්ථකව කරගැනීමට ඔබට ශක්තිය හා ධෛර්යය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්. ආයුබෝවන්. ගොඩක් ස්තුතියි කාන්තිනි. ඔව්. ඉතින් කතුවරයා සම්බන්ධීකරණයෙන් අපිට උදව් කරපු රශ්මික දනු ජයසූරිය ඒ වගේම නදීරා කුරුප්පු යන මහත්ම මහත්මීන්ට ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. මේ අය මේ අද වැඩසටහන සාර්ථක කරගන්න මට අනේක විදිහකින් උදව් කරා. ඒගොල්ලෝ මේ ඇත්තටම පික්ක බුක් අපිට ලොකු ශක්තියක් මට මේ දෙන්නේ. ඉතින් ඒකින්ද මම ඒගොල්ලන්ට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අද ඩිජිටල් සම්බන්ධීකරණයෙන් සහාය වූ ජයිකා මෙනුහිටත් ග්‍රැෆික් ඩිසයිනින් වලින් සහාය වූ වින්දුලටත් ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. ඉතින් පික්ක බුක් කියන්නේ ජීවිතයට අත්වලක් කියවීමට උත්තේජනයක්. තවත් දවසක තවත් අලුත් කතුවරයෙක් සමග ඔබ හමු වෙන්න එනකන් අදට ආයුබෝවන්.